ඔන්න මචං අදත් අදගත් වීඩියෝ එකක් ගෙනාවා. මේක මේ ඔය සෙකන්ඩ් හෑන්ඩ් බයිසිකලයක් ගන්න ඉන්න අයට සහ අරන් පාවිච්චි කරන අයටත් වැදගත්. මේක මචං මේ මල්ලි කෙනෙක් ගත්ත CT100 බයිසිකලයක් සෙකන්ඩ් හෑන්ඩ් M නම්බරයක් මේක. ඉතින් මේවා මචං යන්නේ අද වෙනකොට 1.5 කියන්නේ ලක්ෂ 1.5 2.5 අතර වගේ තමයි යන්නේ. ඉතින් ගොඩක් කලාවට 1.5ටත් වැඩි. ඉතින් මචං මේ වගේ දෙයක් ගද්දි පොඩ්ඩක් හොයලා බලලා හොඳට බලලම ගන්න. මොකද ගොඩවල් සමහරට ගොඩක් අඩුපාඩු තියෙනවා. දැන් මේවා ගොඩක් පරණ බයිසිකල්නේ. ඉතින් මචං නමුත් දැන් මේක අපි මුලින් දැක්කහම අපිට හිතෙන්නේ කිසිම ප්‍රශ්නයක් නෑ මේවා කියන හොඳටම තියෙනවා කියලා. නමුත් මේක අපි දැන් මේ මල්ලි ගෙනාපු ගමන් සර්විස් එකට තමයි අපිට ෆුල් සර්විස් එකක් කරන්න. ඉතින් මෙතනදී අපි මේ අඩුපාඩු කියන්නේ කැල් ටික ගලවද්දි තමයි මේ අඩුපාඩු පෙනෙන්නේ, තියෙන ප්‍රශ්න ගොඩක් පේන්නේ. ඉතින් ඒ නිසා මේ හොඳට හොයලා බලලා සාධාරණ මිලකට ගන්න. ඉතින් දැන් මේකෙත් මචං මුලින් එහෙම තමයි කිසිම ප්‍රශ්නයක් නෑ වගේ පෙනුනට සෑහෙන අඩුපාඩු ගොඩක් තියෙනවා. ඉතින් දැන් මේකේ මුලින්ම මචං බයිසිකල් රනින් තත්ත්වය කිව්වොත් ඉතින් මුලින්ම ගෙනල්ලා දුවද්දි තියෙන්නේ පොඩි මේ ටැපට් සද්දයක් විතරයි. ඉතින් මේ මල්ලිට මෙයා කියලා තියෙනවා බෝර් එකත් එහෙම අලුතෙන් තියලා තියෙන්නේ කියලා. ඉතින් මේ මල්ලිට ගත්ත මල්ලිට වැඩි නොලෙජ් එකක් නැහැ. නමුත් මේකේ ඔයිල් ටිකකුත් පිච්චෙනවා, බෝර් එකක් අලුතෙන් තියලා නැහැ, බොරු කියලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මේ අපි ෆුල් සර්විස් එක කරද්දි මචං ආව ප්‍රශ්න තමයි මේක ස්පොකට් මාරු කරලා තිබ්බේ. ඒ කියන්නේ මේක මේ අර තැනිතලා ප්‍රදේශයක දුවන්න වගේ හදලා තිබ්බේ ස්පොකට්. ගොඩක් මේ කඳු අදින හොරයි. ඒ නිසා ඒ කියන්නේ සාමාන්‍ය සෙකන්ඩ් එක අදින කන්දක් ෆස්ට් එකට දාන්න ඕනේ. එහෙම වෙච්චම දැන් අපි මේකේ මචං ස්පොකට් සෙට් එක අලුතෙන් එකක් දාලා මාරු කරා. බැටරිය ගන්නම දෙයක් නැහැ, හෝන් එකවත් වදින්නේ නැහැ. ඉතින් බැටරිය මාරු කරා. ඊට පස්සේ දැන් මේකේ වයර් හනස්සෙම ප්‍රශ්නයක් තියෙනවා. සිග්නල් ලයිට් මොකුත් වැඩ කරන්නේ නැහැ, බ්‍රේක් ප්ලගින් මොකුත් නැහැ. ඉතින් මේ ඒ ටිකත් හදන්න දැන් චෙක් කරාම වයර් හනස්සම ගලවන්න ඕනේ. එතකොට දැන් එතනටත් මචං මේක මේ මල්ලි ගෙනල්ලා මේකටත් වියදමක් යනවා. වයර් හනස්ස සම්පූර්ණයෙන් හදන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මචං මේක ස්පොකට් මාරු කරලා ඊට පස්සේ දැන් තෙල් ටැංකිය එකත් මචං මේ පේන ටැංකිය යටින් ගම් දාලා අලවලා තියෙන්නේ. එහෙම තමයි තියෙන්නේ. ඔය තියෙන තත්ත්වය. ඉතින් ලයිට් මොකුත් කරලා නැහැ. ඉස්සරහා දැන් හෙඩ් ලයිට් එහෙම මචං මේවල එළිය ඇත්තෙම නැහැ. හෙඩ් ලයිට් වල චිමිනි එහෙම මේ ඔක්කොම මචං ප්ලේන් ඩේ වගේ ගිහිල්ලා රසදිය ගිහිල්ලා චිමිනි එහෙම එළියම නැහැ. ඉතින් මැගින්න ඕනේ ඉන්නේ. ඉතින් එළිය සෑහෙන්න අඩුයි. ඉතින් ගොඩක් අය මේ වෙනකොට ඉතින් වාහන ගන්න වැඩි නොලෙජ් එකක් නැති අය ඉතින් අනේ ගන්නවා නම් පොඩ්ඩක් හොඳට හොයලා බලලා ඒ තියෙන අඩුපාඩුත් එක්ක සාධාරණයකට ගානකට ගන්න. දැන් මේ වගේ බයිසිකල් වල දැන් මේක එන්නේ ස්පෝක් එන්නේ, ඊට පස්සේ රිම් වල හබ් බ්‍රේක් තියෙන්නේ, කියන්නේ ලයිනර් බ්‍රේක් නේ. එතකොට දැන් මේවා මචං ගොඩක් පරණ නිසා මේ කියන්නේ මේවල දැන් ඔය රිම් එහෙම මාරු කරලා නැහැ. මේ සමහර අය මාරු කරපුවක් තියෙනවා. ඉතින් මේවල සමහර මාරු කරලා නැහැ. එතකොට දැන් මේවල වෙන්නේ මචං මේ ලයිනර් තමයිනේ අපි බ්‍රේක් අඩුවෙන් මාරු කරන්නේ. නමුත් මේවල හබ් එකත් කියනවා. ඉතින් මේක බයිසිකලේ ආපු කාලේ ඉඳන් මේ වෙනකොට මේවල හබ් සෑහෙන්න ගෙවිලා තියෙන්නේ. ඒතකොට මේවට අලුතෙන් ලයිනර් එහෙම දැම්මට තේරුමක් නැහැ. මොකද ලයිනර් දාපු ගමන් බ්‍රේක් සාමාන්‍යයෙන් තියෙනවා. නමුත් ටික දවසක් යනකොට බ්‍රේක් ඉක්මනින් අඩු වෙනවා. ඒ අඩු වෙන්නේ මචං ලයිනර් එක පොඩ්ඩක් ගෙවෙද්දි බ්‍රේක් අඩු වෙනවා. මොකද මේ හබ් එක ගෙවිලා නිසා. ඉතින් මේ ඔයගේ ප්‍රශ්න තියෙන්නේ මේ වගේ ඒවා ගද්දි අනිවාර්යෙන් සාධාරණ මුදලට හොඳලා හොයලා බලලා ගන්න. ඉතින් දැන් මේ මල්ලි මේක ගෙනල්ලත් මෙයාට මේ සෑහෙන මුදලක් යනවා මේක මේ පදින තත්ත්වයට නඩත්තු කරගන්න. ගෙනාපු ගමන් හදන්න තමයි තියෙන්නේ. ඉතින් ඕන වාහනයක් බලන්නකො සෙකන්ඩ් හෑන්ඩ් ගෙනාපු ගමන් ගෑරේජ් වල තියෙන්නේ. ඉතින් හදනවා. දැන් මේකේ ටයිමින් චේන් විතරයි මේ ටැපට් සද්දයක් තියෙන. ටැපට් මේ ඇඩ්ජස්ට් කරාම හරි. නමුත් මේකේ දැන් බෝර් එකත් තව ටික දවසකින් මේ මල්ලිට තියන්න වෙනවා. මොකද ඔයිල් පිච්චෙන ලෙඩේ දැන් මේකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙයා දැන් ගෙනාපු ගමන් ඔයිල් මාරු කරා. නමුත් මේ පිච්චෙන එක තියෙනවා. ඉතින් ඔය විදිය තමයි තියෙන. දැන් අපි සර්විස් එකට මේ ඔක්කොම ගැලෙවුවා. මේ ටැංකියේ ඉඳන් ඔක්කොම ගැලෙවුවා. දැන් මේ මල්ලි මේක ගෙනල්ලා මේක තිබුණු රේසර් ටික ඔක්කොම ගැහුවා මචං. ඉස්සරහා රිම් එකේ රේසර් ටික, හබ් එකේ, ඊට පස්සේ පිටිපස්සේ ස්පොකට් රේසර්, පිටිපස්සේ රෝද රේසර්, ඔය ඔක්කොම ගැහුවා මචං. රේසර් ටිකත් ඔක්කොම ගිහිල්ලා තිබුණේ. ඉතින් ඔය වගේ තත්ත්වයක තමයි ඉතින් දැන් ඔය වැඩේ වෙන ගමන් තියෙන සර්විස් එකේ. වැඩේ කරන ගමන් තමයි ඔයාලට දැනුවත් කරන්න ඔය පොඩි වීඩියෝ එකක් ගත්තේ මම. මොකද මේ වගේ ප්‍රශ්න තියෙනවා මෙහෙම බයිසිකල් ගෙනාවුවම ප්‍රශ්න තියෙනවා කියලා. ඉතින් මේ පුළුවන් නම් මචං
බයිසිකලයක් හරි මොකක් හරි ඕන වාහනයක් ගද්දි අලුතින් එකක් ගන්න එක හොඳයි. මොකද සාමාන්‍යයෙන් දැන් සිටි 100 එකක් ගත්තොත් මචං අලුතෙන් එන එක හොඳයි. ඒ කියන්නේ මේ වෙනකොට පවතින හොඳම තාක්ෂණය තියෙනවා. ඒ වගේම මේ හොඳ කන්ඩිෂන් තියෙනවා. සාමාන්‍ය රනින් කන්ඩිෂන්, බොඩි කන්ඩිෂන් කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුදු 5ක් විතර මචං දුවන්න පුළුවන්. අලුත් එකක් ගත්තාම. එතකොට මේ ෆිනෑන්ස් එකක් මචං ගෙව්වත් කමක් නැහැ. පොඩි ෆිනෑන්ස් එකක් ගෙව්වත් කමක් නැහැ. අලුත් එකක් අරගෙන මචං කිසි ප්‍රශ්නයක් නැතුව මේ පදින්න පුළුවන්. දැන් මේවා මචං දැන් මේකේ තියෙන අඩුපාඩු ටික හදලා පදින්න ගත්තාම තාම මොන හරි අඩුපාඩු ටිකක් එනවා ඉතින්. වාහන එහෙමනේ. ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් ඒවල ගොඩක්ම අඩුපාඩු එහෙම වැඩි ඉතින්. එතකොට මේ ඒවා හදන්න ගියාම ඉතින් හැමදම ගෑරේජ් වල. ඉතින් ඒ නිසා මේ වගේ දෙයක් ගන්නවා නම් අරගෙන වටින ගානකට අරගෙන හදද්දි ඉතින් පුළුවන් උපරිමයෙන්ම හදලා වැඩේ මේ අවශ්‍ය දේවල් දාලා වැඩේ කොට දාගන්න. නැත්තම් ඉතින් අටවට නම් දුවන්න එපා. තේරුම් නැහැ මචං. ඊට පස්සේ හදා මේ බොරුවට නිකන් අර හදන්න නැතුව නිකන් අලවලව දුවද්දි වෙන්නේ හැමදාම නිකන් මඟ ඉන්න තමයි. එහෙනම් මචං වීඩියෝ එක හොඳයි නම් අනිත් අයට බලන්න ෂෙයා කරන්න.